අපි අද අධ්‍යාපන සම්පකාර සමිතිය විදිහට අපි මෑතදී මිලට ගත්ත මහරගම විදේශ සම්පකාර සමිතියට අයත් විජේරාමේ පර්චස් 40කට ආසන්න ප්‍රමාණයක ඉඩම අපි පහුගිය දවස්වල මිලට ගත්තා. අද දින අපි මේ ගත්ත ඉඩම දීපවල පිරිසුදු කරන්න අපි අද ශ්‍රම දානයක් සූදානම් කළා. ශ්‍රම දානයේ නිරත වෙමින් සිටියේදී තමයි අපි ඔබට කතා කරන්නේ. ඉතින් අද දින අපි අධ්‍යාපන සම්පකාර සමිතියේ සේවකයෝ සාමාන්‍ය අධිකාරී නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරු අතුළු විධායක නිලධාරීන් සහ සේවකයන්ගේ යම් පිරිසකට සහභාගීත්වයෙන් ඒ වගේම අධ්‍යාපන සම්පකාර සමිතියේ කොළඹ දිස්ත්‍රික්කයේ මහ සභාපතිතුමාගේ සහභාගීත්වයෙන් සහ ආශිර්වාදයෙන් අද දින මේ ඉඩම සුද්ධ පවිත්‍ර කරන සම්මාන කටයුතු මේ මොහොතේ සිදු වෙමින් පවතින්නේ. ඉතින් අපේ බලාපොරොත්තුවක් තියෙනවා අධ්‍යාපන සම්පකාර සමිතියට මේ ඉඩම අත්පත් කරගෙන අපි සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කරන්න ඒකේ පළවෙනි අධීර විදියට තමයි ඉඩම සුද්ධ පවිත්‍ර කරන්නට ආරම්භ කළේ. මින් අනතුරුව අපි මේකට අදාළ කරන සුදුසු ගොඩනැගිල්ලක් ඉටි කිරීමට අවශ්‍ය කරන සැලසුම් සකස් කිරීමට මූලික කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී අධ්‍යාපන සම්පකාර සමිතියේ සමාජිකයින්ට සේවකයින්ට ඉතා ආකර්ෂණීය ඒ වගේම පහසු නවීන ගොඩනැගිල්ලක් සහිත කාර්යාල පරිසරයක් ඒ වගේම සමිතියේ සමාජිකයින්ගේ අවශ්‍යතාව වලට අවශ්‍ය කරන නවාතැන් පහසුකම් සහිත පරිසරයක් බවට මේම භූමිය පත් කර ගැනීමට තමයි අපි අදහස් කරගෙන සිටින්නේ. ඒ ඊට අදාළ සැලසුම් සකස් කරමින් යෝජනා ව්‍යාපෘති සකස් කරමින් තියෙනවා. ඒ නිසා කියන්න කැමති අධ්‍යාපන සම්පකාරයේ සමස්ත සමාජිකයින්ට ඔබ අප සමග කිට්ටුවෙන් ගනුදෙනු කරන්න සමිතියේ ඈතට හිටපු සමාජිකයින් ඉන්නවා නම් සමිතියත් එක්ක අත්වල බැඳ ගන්න. මේ සමිතිය ඔබේ සමිතිය. මේ සමිතිය දියුණු කරන්න ඔබගේ සහාය අත්දැක අවශ්‍යයි. ඒ නිසා ඈත් නොවි අපි සමග එක්ක සිටින්න මේ අධ්‍යාපන සම්පකාරයේ ස්වර්ණමය යුගය කියලා කල්පනා කරමින් අපි අධ්‍යාපන සම්පකාරයට නව පුනරුදයක් ගෙනමින් කටයුතු කරන අවස්ථාවක ඔබගේ සහාය ශක්තිය අවශ්‍යයි. ඒ සඳහා නොපැකිලවල ඉදිරිපත් වෙන්න ඔබගේ සහාය ලබා දෙන්න කියන ඉල්ලීම මේ මොහොතේ කරනවා. ඒ නිසා අපි අධ්‍යාපන සමිතිය කියන ආයතනය සීමා සහිත අධ්‍යාපන සේවා නීතිඥයන්ගේ සමෝපකාර සකසුරුවන්කම සහ ණය දෙන සමිතිය තමයි අපේ සමිතිය ව්‍යවස්ථාපිත නාමය. මේ නාමය අපි රටේ බැබලෙන ආයතනයක් බවට පත් කර ගන්නට ඕන. මේ එක ව්‍යාපෘතියක් පමණයි අපි ක්‍රියාත්මක කරන. තව අපි ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සූදානම් ඉන්නවා. නව ආර්ථික ව්‍යාපෘති කීපයකට දැන් සූදානම් වෙමින් තියෙනවා ඉදිරියට ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම වී කලාපයේ මහවැලි වී කලාපයේ ආසන්න වී කලාපයේ ඉඩමක් සූදානම් කරගෙන සිටින අක්කර 200ක ඉදිරියේදී සමෝදානික ගොවිකොළක් ඒ වගේම සංචාරක ව්‍යාපාරයක් කේන්ද්‍ර කරගත්ත කෘෂි උද්‍යානයක් නිර්මාණය කිරීමටත් අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් එවැනි ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ ව්‍යාපෘති වලින් එක් ව්‍යාපෘතියක සමාරම්භක අවස්ථාවක් විදිහට තමයි මේක සලකන්න ඕන. ඒ නිසා අධ්‍යාපන සම්පකාර සමිතිය සමාජික සීල දරාටම ජයග්‍රාහී ගමනක් යාමට අවශ්‍ය කරන අධිතාලම අපි මේ මොහොතේ තියලා තියෙනවා. ඒක එක්කන්න කියන ආරාධනාව අපි අවසාන වශයෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම ජය වේවා.